බදු ටින් නම්බර්ස් මේ ඔක්කොම මිනිස්සුන්ගේ පීඩනය දැන් ටින් එක කරන් හිඟා කන්න යන්න වෙන්නේ. මොකද අවශ්‍ය නැහැ කියලා එහෙම බදු ගෙවන්නේ නැහැ. බදු ගහන අය වෙන මොකද පෙට්‍රෝල් බදු නිසා තමයි මෙච්චර මිල වැඩි වෙනවා. මොන ආවේ දැන් ඉතින් මුකුත් වැඩි නෑ රනිල් මහත්මයා. මම අවත් එක හැමතිස්සම කියන්නේ. මුකුත් වැඩි නෑ. අපි විතරයි වැඩි. අපි විතරයි වැඩි. රටේ ජනගහන වැඩි කීයක් දෙන තරුද? ඒකම ලංකාවේ පළමු වරට තමයි මේ වගේ මේ අනාවැකි එක්ක නේද? අනාවැකි කියමින් මේ තරම් ලොකු ජනප්‍රියත්වයක් මේ තරම් ලොකු විශ්වාසයක් විනාගන්න එතුමාට කියලාගෙන. ඒකෙන්ද අසුරයන්ගේ ස්වභාවය. ඒ සුරයන් කවදාකවත් ඒ නරක දේ භුක්ති විඳින්නේ නැහැ. සුරාසුර ලෝකේ යුද්ධයක් තිබ්බ කියලා අපි අහලා තියෙනවා. තාමත් ඒක කොටසක් ඉතුරු. මොකද සුරය ඔක්කොමත් අසුරය ඔක්කොමත් විනාශුන්නේ නැහනේ. ඒ නිසා සුරයන්ට ලොකුම ප්‍රශ්නේ අසුරයන් සමග ගැටීමක් තාමත් තියෙනවා. අඩු ගානක් සුරයත් එක්ක සුරයන් එක්ක මේ වැඩි ගානක් සුරය නෙමෙයි සුරය. ඒ දන්න සුර කියනකම අර අපි අනිත් දෛවඥයෝ ටික බය වෙයි. ඒගොල්ලෝ සුර මුදුමාලේ විකුණු සම්පත්තියගේ සුර විකුණන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මාල දැන් වෙනම ගෲප් හැදෙනවා මේ කාලේ. සුර විකුණන කට්ටිය මොකද දැන් ප්‍රශ්න තියෙන්නේ. විකුණ ගන්න බෑ. මම ලොකු බලපෑමක් වෙලා මුදු කට්ටියටත්. මුදු බලපෑමක් වෙලා මාල කට්ටියටත්. ඒ වගේම තමයි තෙල් බෙහෙත් විකුණන අයටත් අර එක එක ඔරා විකුණන පෙරට ප්‍රශ්නයක් වෙලා ඉතින් සැරෙන් සැරේ මොනවා හරි හැංගිලා හරි පොඩි මඩක් ගහලා බලනවා. ඉතින් සතුටුයි. ඒකට හේතුව මම මියුරු සම්පල් ලියනගේ රටව වෙනස් කරනවා. මම කාලෙන් කාලට ආණ්ඩු පෙරලනවා කියලා කියනවා. මම කිසිම ආණ්ඩුවක් පෙරලන්නේ නැහැ. පෙරලන රටාව කියන විතරයි. මට කිසිම දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මම දැන් මේ වර්තමානයේ කියන රාජපක්ෂවරුන්ට කඩේ යනවා. පහුගිය කාලේ කිව්ව රනිල් මහත්මයාට කඩේ ගියා. ඊට පස්සේ දැන් කිව්වම අනුරු කුමාර සනාය මහත්මයාට කඩේ ගියා. රනිල් මහත්මයා කට්ටිය මට චෝදනා කළා. පහුගිය රනිල් මහත්මයා කියන ඔබතුමා නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කන්දායම. එතකොට මේ ඒගොල්ලෝ චෝදනා කරා ඔහා හරි වැරදි අපිට මේ බලය ලැබෙනවා කියලා ආපහු රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලයත් ඇවිල්ලා ඔබතුමා කියන විදිහට ඇවිල්ලා ආපහු ඊට පස්සේ මේ ආණ්ඩුව පෙරළුව ඔබතුමා එහෙම කියලා චෝදනා කරන ගත්තා. මේ ආණ්ඩුවට අනුරු කුමාර සනාය මහත්මයා එනකොට දැන් මේ අනුරු මහත්මයාගේ වෙනුවෙන් ඡන්ද දීපු මිනිස්සු ටික කියන්න ගන්නවා ආබතුමා මේ ආණ්ඩුවත් පෙරලන්න හදනවා කියලා නෑ මම මේ කියන්නේ මිරකල් එක මේ විශ්වය මේ බ්ලේස් එක මේ සර්කල් එක හැදිලා තියෙන විදිහ අනුම වෙන සිස්ටම් එක මේක රීඩ් කරන එකේ අයිතිය මට දීලා තියෙනවා මේ විශ්වය මම ඒක රීඩ් කරලා කියන එක කරන්නේ නැතු මේක දැන් මේක රීඩ් කරගන්න ඥානයක් ඕනේනේ ප්‍රඥාවක් ඕනේ ටැලන්ට් එකක් ඕනේ අභිභාෂණක මේ ටැලන්ට් එක මියුරු සම්පලිනකට දීලා තියෙන්නේ මම මියුරු සම්පලිනගේ තමයි ඒක තමයි හැමදෙස්සම මම කියන්නේ ඒ නිසා මේක මට දීලා තියෙනවා හරියට ඩොනල්ඩ් ට්‍රම්ප් අර මම ආයිකෙන් මගේ යාළුවා මගේ සොඳුරු යාළුවා ඒ වයසක 100 එතුමා ඉතින් ඇවිල්ලා කරපු දේ විනාශේ වින්නහැය එතුමාගේ රටින් පැත්තෙන් බැලුවොත් නම් ඔක බුද්ධියෙන් කොහෙන් දැක්කොත් එතුමා ඇවිල්ලා ඇමරිකන් වාදී ඒකයි හේතුව තන ඔක දකින්නනේ වෙනත් කොනකින් ඒත් අපි දකින්න අපේ පැත්තෙන් ගත්තොත් නම් අපිට දීලා තියෙන හොඳම දැඩි දඩුවම ඒ වගේම තමයි දැන් ඊට පස්සේ ගත්තාම ඔය ස්වාභාවික විපත් ටික සෙනසුරු ජල රාශියදී තාමත් වහිනවා මේ දැන් කතා කරනවත් වහිනවා ඉතින් මේ වගේ මේ ජල රාශි විපත් ටික ඊට පස්සේ දැන් ඔහොම වැහලා සෙනසුරු දැන් මේ යන්න එපා මීනෙන් එළියට යනකොට එන්න ඕනේ මේෂයටනේ අන්න ගිනි ගන්න කාලයක් ආර්ථිකය වගේ තමයි විශේෂම නියං ආර්ථික අර්බුදයන් ඒක නිෂ්පාදන දාර්ථව පාළ වැටීම් සහ ඊට අමතරව ලෝකේ අර සෙනසුරු ග්‍රහයේ කාලය තුලදීම ඇති වෙනවා දැන් 2020 මේ 26 වසරේ මේ අවුරුද්දේම අගෝස්තු මාසයේ වෙනකොට සූර්යග්‍රහණය කතාව. ඔක මම කියද්දී දැන් විද්‍යාඥයෝ කියන කතාවක් තියෙනවා. ඒ කතාව කියන්නේ ඔවුන් විසින් කියන්නේ මේ උෂ්ණත්වයේ ගෝලීය උෂ්ණත්වය වෙනස් වෙලා එක පැත්තකට සීතල ප්‍රමාණය ඇතුළේ මේක සම්පූර්ණ දූවිල්ලක් බාට පැත්තේ ඇවිලින්න ගනී කියන. හැබැයි මම එච්චර ප්‍රමාණයක් වෙන්නේ නැහැ. මේක ප්‍රසන්ටේජ් එක ගත්තොත් එම ඔවුන් කියන කතාව තුල 90ක් කිව්වොත් මේක ඇත්තටම වෙන්නේ 50ක් වගේ ප්‍රමාණයක්. ඒ 100ක ඒතත් හැබැයි ඒ බලපෑම ලංකාවේ ආර්ථිකයට තියෙන නිසා ලංකාව හැදෙන තැනයි මම මේ හොයන්නේ. මම මේ කාලෙන් කාලට හැදෙන නායකයෙක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මේක අපේ හැමෝගෙම රට. 2 කෝටි 36 ලක්ෂයක් හෝ 42 ලක්ෂයක් ඉන්නවා කියන මේ රටේ ස්වාධීන රාජ්‍යයක් බිහි වෙන්න ඕනේ. එක දෙවෙනි දේ තමයි මේ රටේ හැම මිනිස්සෙක් ගාවම තියෙන ජාතිකත්වයේ සැහැඟීම. හැම රටේ මිනිස්සෙක් ගාවම තියෙන අනිත් මිනිස්සුන්ට ගරු කරන සමාජය. හැම මිනිස්සෙක් ගාවම තියෙන සියලු ආගම් වලට ගරු කරන සමාජය. අන්න ඒක හැදන්නයි මම මේ කතා කරන්නේ. නැතුව මට ගෙදර අරන් යන්න. රජවරු විසින් නිර්මාණය කළ මේ භික්ෂුන් වහන්සේලාට නීති පද්ධතිය. ඒක ගෙනල්ලා ඒක පාලනය කරන්න ඕනේ. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේ නීති පද්ධතිය දෙනකොටත් තේරුම් ගන්න ඕනේ. ඔවුන් එකෙන් සමහර අය නිරපාලලා දාන්න ඕනේ. මේ ඒකට සංගායන පැවැත්ව රටේ. ඉතින් මෙහෙම රටක මම කියන්නේ මේ සමහර දේවල් සමස්ත නියෝජන අර කුලකයේ තුල දෙන සමස්ත නියෝජන මඩ ගහන එකත් ඒ වගේම තමයි රටේ ඉන්න ජනනායකයන් හා ප්‍රභූරුන්ට අපහාස කරන එකත් සහ වැදගත් සමාජයට අර හිරේ දාලා ගොසිප් දාලා මීඩියා ගෙනල්ලා අපහාස කරලා ඉල්ල තමයි අන්තිමට මේ පරීක්ෂණය එළියට එන්නේ. දැන් මම දැක්ක මේ තව ටික දවසකින් මම සමාජයේ මේ අනාවැකිය ලියලා තියාගෙන මම කියනවා තව ටික දවසකින් මේ සමාජයේ ගම් නියම් ගම් වල පුංචි ප්‍රාදේශීය ස්ථානවල තම තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම් වෙනුවෙන් පෙනසින ජනනායකයන් මර්ධනය කරන්න ඔවුන්ට අපහාස කරන ඔවුන්ගේ වැරදි පරිතම් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හරිය අවුස්සලා ඒ අපහාස කරන සමාජයට මේ රැල්ල එනවාමයි
මේ ඉන්නේ ඊළඟට ලංකාවේ අපහාසාත්මක රැල්ලේ විපාකය. මේක ලියලා තියාගන්න 2029 වෙනකම්ම මිනිස්සු නින්දා අපහාස ගොසිප් වලින් මිරිකි චෝදනාවටපත් වෙමින් බදු ප්‍රශ්න වලින් මිරිකි ආර්ථිකයෙන් මිරිකි අධික ආතතියෙන් පීඩාවෙන් ගත කරන සමාජිකර කොටු වෙනවාමයි. මම මියුරු සම්පන්න. රහ වැටුනහම අල්ලගෙන තව අවුරුදු 5ක්, තව අවුරුදු 5ක්, තව අවුරුදු 40ක්, තව අවුරුදු 500ක් සමහර වෙලාවට නොමරී ජීවත් වෙන්න උත්සාහ කරනවා. ලංකාවේ දේශපාලනේ දිනන්නේ එතන. ලංකාවේ මැරිච්ච දේශපාලඥයොත් මේ ඉන්න දේශපාලඥයොත් මේ දැන් ගත්ත කණ්ඩායමත් මේ ඔක්කොම කරන්න හදන්නේ මොකද? නොමරෙන මිනිස්සු විදිහට ජීවත් වෙලා අවසානයේදී ඔවුන්ගේ බලලෝභී භාවය තුළ බල තෘෂ්ණාවෙන් සහ අර නායකත්වයෙන් වෙලිච්ච ඒ උදුම්මාගත්ත මනසෙන් කටයුතු කරන සමාජ සංස්කෘතියක් තමයි පාලකයන් නිර්මාණය. හැබැයි ඒ නිසා නෙවෙයි කියලා එනකොට හැමෝම කියන්නේ විධායක ජනාධිපතිවරයා හොසි කරනවා. ඊට පස්සේ අපිට මේ ගොඩක් ඕනේ 225ක් ඉන්න පාර්ලිමේන්තු එක අපි 132කට විතර අඩු කරනවා. ඔහොම තමයි ඉතින් අපිට කතාවල ඇහුනේ දේශපාලනසින්. මම දැන් මිනිස්සුන්ට අමතක කරලා. අපි ලංකාවේ මිනිස්සුන්ට මතක කරලා කියනවා දවස් 7 මාස 3 මිනිහ වල්ලනකම් විතරයි. මිනිහ වලට පස්සේ දවස් 7 ඊට පස්සේ කට්ටිය ඔමිත් ගහලා පාටිත් දාලා ඩ්‍රින්ක් එකකුත් දානවා අන්තිමට. ඒක නෙමෙයි. සමර ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මැරුවනේ. හැබැයි මැරුවට පස්සේ දැන් වෙලා තියෙන්නේ ප්‍රභාකරන් වීරයෙක් වෙලා හමුදාව ඇතුළට යනවා නම් ඒක වරදක්. මතක තියාගන්න කවදාකවත් සිංහල, දමිළ, මුස්ලිම් කවුරුවත් තුලත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? අන්තවාදී සංවිධාන අතර ප්‍රශ්නේ. ඔක මං සැරෙන් සැරේ කියද්දි හැමෝම අපි ආදරණීය සමාජයක් තියෙන්නේ. අපේ තියෙන සිංහල හා දමිළ හින්දු අලුත් අවුරුද්දක්. අපිට තියෙන්නේ ශ්‍රී ලාංකික ජන සමාජය. ශ්‍රී ලංකාවම බර්ගර්, මැලේ, ඒ වගේම තමයි සිංහල, ඒ වගේම දමිළ මේ ඔක්කොම මෙතනට අයිති. ඉස්ලාම් මේ ඔක්කොම අයිති. මේ ශ්‍රී ලාංකිකයෝ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. කවුරුත් මෙතන නැහැ වෙනත් පරාදීන ජාතිකයක්. ඒ නිසා මත ඒක ඇති කරන්නේ පාලකයා තමන්ට වෙනත් ජාත්‍යන්තර අරමුණු සහ සංවිධාන වලින් යැපුම් ආර්ථිකයක් හැදීම පිණිස. මේක තේරෙන්නේ නැති අර ඇතුළත තියෙන කියන්නේ අසල්වාසියට වෛර කරන, අසල්වාසියාට ඉරිසියා කරන, දියුණුව දැකලා බලන් ඉන්න බැරි සමාජ සංස්කෘතියේ මිනිස්සු කොහොමද මේ විදිහට ජාතිය, ආගම්, දහම, සංස්කෘතියන් පාවා දෙන. ඒකේ විපාකය මටත් වඩා ඔබ අපි හැමෝටමත් වඩා මේ ඔබ බලන් ඉන්න හැමෝටමත් වඩා ගෙවන්නේ අනාගත දරුවෝ. එනිසා මත මේ රට නැති වෙනවා. මේ රටේ තියෙන ස්වාධීනත්වය නැති වෙනවා. මේ රටෙන් ලස්සන දරුවෝ ටික, බුද්ධිමත් උගත් දරුවෝ ටික මේ රට දාලා යනවා. අවසානයේ දරුවන්ට කියන්න අපේ රට කියලා සංස්කෘතියක්, අපේ හෙළ දීපයක්, මේ කියන ශ්‍රී ලාංකික දීපයක් නැති වෙනවා. ඒක තුළ තියෙන සමාජ, සංස්කෘතික, ආගම් මේ සියල්ල විනාශ වෙනවා. අවසානයේ මේක තනිකරම කොලනියක් බවට පත් වෙනවා. එතනට තමයි යන්නේ. මං අද කිව්වා කියලා